හරි ඊළඟට අපිට හදාගන්න තියෙන්නේ අපේ වෙබ් ඇප් කියන ෆෝල්ඩර් එක ඇතුලේ අපි දැන් ඇඩ්මින් පැනල් එකනේ ගහන්නේ. ඒ කියන්නේ ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එක. ඔය ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකට අදාලා අපි ෆෝල්ඩර් එකක් හදාගන්න ඕනේ. ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකට අදාලා සියලු දේවල් එතකොට අපි දාන්නේ මේ ෆෝල්ඩර් එක ඇතුළට. අපි ඒක බලමු අපේ ස්ක්‍රීන් එකට ගිහිල්ලා. ඔයාලා දැන් පේන්නේ මගේ ස්ක්‍රීන් එක. දැන් ඔයාලා සමහරට මේක YouTube එකෙන් බලද්දි පොඩක් දෙපැත්තෙන් කළු පාට වගේ පෙනේ. මොකද මං ගෙදර ඉන්න නිසා මම ලැප් එකේ ස්ක්‍රීන් එකෙන් කෙලින්ම රෙකෝඩ් කරන්නේ. මට වෙනම මොනිටර් එකක් නැහැ. මට මේ ස්ක්‍රීන් එක හරියට මේ 16:9 ඇසෙප් රේටියෝ එකට ගන්න. දෙපැත්තෙන් පොඩක් කළුවට පේන්නේ. ඒක පොඩ්ඩක් මට මේ මොහොතේ කරන්න දෙයක් නැහැ. මම වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ මට YouTube එකේ ඇස්පෙක්ට් රේටියෝ එකට ගැලපෙන ස්ක්‍රීන් එකක් නැති නිසා ඒක ඔයාලා එච්චර හිතන්න එපා. මේ හරි අපි බලමු. ඊළඟට අපි කරන්න ගියේ මෙතන වෙබ් ඇප් කියන එක ඇතුලේ නිව් ගිහිල්ලා මම ක්‍රියේට් කරනවා ෆෝල්ඩර් එකක්. ඒ ෆෝල්ඩර් එකට මම නමක් දෙනවා. දැන් මම කලින් හදපු ඔයාලට පෙන්නන්නම් ප්‍රොජෙක්ට් එක. මේ විදිහට දැන් මම SRC කියන එක ඇතුළට ගිහිල්ලා මේන් කියන එක ඇතුළට ගිහිල්ලා වෙබ් ඇප් කියන එක ඇතුළට ගියොත් මම මේ විදිහට ඇඩ්මින් කියලා හදාගෙන තියෙන ෆෝල්ඩර් එක. අන්න ඒ වගේ එකක් තමයි මම මෙතනදිත් කරන්න යන්නේ. වෙබ් ඇප් එක ඇතුළට ගිහිල්ලා නිව් ගිහිල්ලා ඇඩ්මින් කියලා ෆෝල්ඩර් එකක් හදනවා. හරිද? දැන් ඇඩ්මින් කියලා ෆෝල්ඩර් එකක් හදලා මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? නිව් ගිහිල්ලා මම හදනවා JSP ෆයිල් එකක්. හරිද? ඇඩ්මින් එක ඇතුලේ හදන්නේ. කොහෙද ඇඩ්මින් එක ඇතුලේ රයිට් ක්ලික් කරලා නිව් ඊට පස්සේ JSP ෆයිල්. හරිද? ඔතනදී මම මෙතන ටයිප් කරනවා මට එන්න ඕන ෆයිල් වල නම. හරිද? ඇඩ්මින් හෝම් කියන අයිඩියා එකේම මම ඇඩ්මින් ඉන්ඩෙක්ස් කියලා දෙන්න. හරිද? ඇඩ්මින් ඉන්ඩෙක්ස් කියලා එකක් ක්‍රියේට් කරනවා. ඒක තමයි මගේ එක JSP ෆයිල් එකක්. ඊළඟට මම මේක manage admin කියලාම දෙන්න. මෙතන මම රීනේම් කරලා මම දෙන්නම් manage admin index. manage admin index. ඊළඟට මම ෆයිල් එකක් දෙන්නම්. ඊළඟට JSP ෆයිල් එකක් manage admin edit. manage admin edit එක. ඒ කියන්නේ admin කෙනෙක් edit කරන එක. ඊළඟට JSP ෆයිල් ගිහිල්ලා මම දෙනවා manage admin ඊළඟට අපි index ෆයිල් එක හැදුවා edit එක හැදුවා create. හරි. ඊට පස්සේ මම දෙනවා admin right click new JSP admin login. admin login කියලා එකක් හදාගන්නවා finish දෙනවා. මම ඔන්න ඔය විදිහට මේ විදිහට JSP ෆයිල් හතරක් හදාගත්තා. මේ JSP ෆයිල් හතරට දැන් මම VS Code එකෙන් කලින් හදපු දේවල් ටික තියෙන්නේ. VS Code වලින් හදපු ඒවා ටික මේකට ඇඩ් කරගන්න ඕන. මම admin dash login කියන එක කොපි කරගන්නවා. කොපි කරගෙන admin login කියන එකට මම මෙතන උඩම ලයින් එක තියෙනවා. අපි JSP ෆයිල් එකක් හදද්දී Eclipse එකේ මෙන්න විදිහට default කොටසක් හැදෙනවා. අන්න ඒ කොටස හැම තියෙන්න දීලා මම අපේ දැන් VS Code එකෙන් හදපු ටික මේ විදිහට paste කරනවා. මගේ මතක ඇතුව මෙන්න මේ ටික අයින් කරන්න නැතුව තියන්න. හරි. අපි මේක සේව් කරගන්නවා. දැන් admin login එක අපි හදාගත්තා. ඊට පස්සේ admin dash home එක. මේ විදිහට අපි admin dash home කියන එක copy කරගන්නවා. admin dash home කියන එක මම මෙන්න මේ විදිහට අපි හදාගත්තු manage admin index කියන එකට දාගන්නවා. අර උඩ පෙළිය හැමම තියෙන දෙනවා. හරි. ඒකත් මම මේ විදිහට save කරගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන admin dash edit එකත් මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ admin manage admin edit එකට මේ විදිහට paste කරනවා. ඊළඟට admin dash create කියන එකත් මම මේ විදිහට copy කරගන්නවා. create කියන එකට ගිහිල්ලා මේ විදිහට මෙතෙන්ට paste කරනවා. දැන් අපි Tomcat එකෙන් අපේ login page එක එහෙම run කරලා බලමු. මේ විදිහට right click කරලා අපි admin login කියන එකට right click කරලා run as server. හරිද? run as server මේ විදිහට මම දෙනවා. run as server දුන්නාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව මේක run වෙනවා. ඊට පස්සේ අපි අර කලින් හදාගත්තපු ද images වගේ ඒවාත් මේකෙන් අපිට ගන්න පුළුවන් assets වලින්. ඊට පස්සේ මම කරන්නේ admin කියන එක ඇතුලේ admin කෙනෙකුට right click කරලා new යනවා. new ගිහිල්ලා මම කරන්නේ folder එකක් create කරනවා assets කියලා. assets කියලා folder එකක් create කරලා මම ඕකට අපේ favicon එකේම add කරනවා. favicon එක මම කලින් download කරපු එකක් තිබ්බා මේක ඇතුලේ මෙන්න මේක ඇතුලේ අපේ කලින් favicon එකක් තිබ්බා මම ওই favicon එක මෙතන add කරනවා. ඕකේ දෙනවා. ඊට පස්සේ අපි බලමු favicon එක කොහොමද කියලා.
අපි සර්වර් එක රීස්ටාර්ට් කරන්න වෙයි සමහර විට. මොකද ඒක ආවේ නැත්තේ අපි ෆෙවිකන් එක ලොගින් එකට ඇඩ් කරලා නැතුවද? අපි බලමු මේක මොකද අවුල කියලා. ඔව් අපි ෆෙවිකන් එකක් මේකට ඇඩ් කරලා නැහැ. මෙන්න මේකම අපි කොපි කරලා මේක මම කොපි කරා. ඇඩ්මින් ලොගින් කියන එකට මම පේස්ට් කරනවා මෙන්න මෙතෙන්ට. හරි පේස්ට් කරලා මම රිෆ්‍රෙෂ් කරනවා. දැන් ඔයාලට පේන ඇති ෆෙවිකන් එකත් ඇඩ් වුණා. දැන් කිසිම අවුලක් නැහැ. ඔක්කොම ටික හරි. දැන් අපේ JSP ෆයිල් ටිකේ කිසිම අවුලක් නැහැ. මෙන්න මේ සමහර දැන් පේජස් වල යටින් මෙහෙම ඉරි වැදිලා පොඩි වර්නින්ග්ස් වගේ පෙන්වනවා. ඒවා එච්චර හිතන්න එපා. ඒවා ඉග්නෝර් කරන්න. අපේ කෝඩ් එකේ රන් වෙන එකට ඒක කිසිම බලපෑමක් නැහැ. ඒවා එරර්ස් නෙවෙයි. නිකන් අර ID එකෙන් වර්නින්ග් විදිහට ඩිටෙක්ට් කරනවා. ඒක ඔයාලා එච්චර හිතන්න එපා. ඉග්නෝර් කරන්න. මෙතනින් රයිට් ක්ලික් කරලා ඩිලීට් කරන්න වර්නින්ග් આવොත්. ඔයාලා ගහපු කෝඩ් එක හරිනම් ඒක රන් වෙනවා නම් ඒක ලොගුවට කන්සිඩර් කරන්න එපා. මේ රතු පාටින් එන එරර්ස් කියන ඒවා ඇත්තටම පොඩ්ඩක් හිතන්න. ඒවා බලලා හරි ගස්සන්න. ඒ ඇරෙන කහ පාටින් පෙන්වන වර්නින්ග්ස් නම් ලොකුවට හිතන්න එපා. ඉග්නෝර් කරන්න. පේජස් ටික හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකේ කොහොමද දැන් පැකේජස් ඇතුලේ මේවට අදාළ මොඩල් සර්විස් උලට් ක්‍රියේට් වෙන්නේ කියලා. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.